මේ දිනවල ළමයින් අතර රෝග කිහිපයක් පැතිර යන බැවින් දෙමව්පියන් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටිය යුතු බව කොළඹ රිජ්වේ ආර්ය ළමාරුහලේ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත්පා සහ මුඛ රෝගය සහ මෙනින්ජිටයිටිස් නම් රෝග මේ වන විට ළමයින් අතර පැතිර යාමක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව මෙම රෝග තත්ත්වයන් සම්බන්ධව දැනුවත්ව මෙම රෝගයන්ට ගොදුරු වීම වළක්වා ගැනීමට පියවර ගැනීම සියලු පාර්ශවයන්ගේ වගකීමක් බව විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. එහිදී ඩෙංගු රෝගය සැලකීමේදී එය මාරාන්තික රෝගයක් බවත්, උණ, හිස රදය, ඇස් යට කැක්කුම, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව මෙන්ම වමනේ සහ බඩේලිය යාම වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බවත්, දවස් දෙකකට වඩා උණ රෝගය පවතී නම් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසත් වෛද්‍යවරයා සඳහන් කර සිටියා. ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳ සැලකීමේදීද උණ සමග කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව සමග උණ රෝගය පවතී නම් දරුවන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරන ලෙස දන්වා සිටියා. එමෙන්ම මෙම රෝගය පවතී නම් දරුවන් විවේක ගැන්වීම වඩාත් සුදුසු බව පෙන්වා දුන් වෛද්‍යවරයා දරුවන් පාසල් හෝ පෙර පාසල් දිවාසිරකුම් මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමේදී මුඛාවරණ පළඳවන ලෙසටත් දැනුවත් කර සිටියා. එමෙන්ම ඒ මගින් අනෙකුත් පාර්ශවයන්ට රෝගය බෝ වීම පාලනය කරගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා. තවද මේ දිනවල දරුවන් අතර අත්පා සහ මුඛ රෝගයේ පැතිර යාමද දක්නට ලැබෙන බවත් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා රෝගයේ රෝග ලක්ෂණ ලෙස පාද, වැලමිට, මුඛය ආශ්‍රිතව රතුලප මෙන්ම ඇතැම් විට සුදු වතුර සහිත බිබිලි ඇතිවිය හැකි බවද සඳහන් කර සිටියා. මෙම රෝගයට හේතුව කොක්ටටිස් නම් වෛරසය බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා මෙම රෝගය රෝගී දරුවෙකු තවත් දරුවෙකුගේ ශරීරයේ ගැටුණු පසු එම දරුවාට බෝවන බව පෙන්වා දුන්නා. එම නිසා රෝග ලක්ෂණ පවතින දරුවන් දින 3ක් හෝ 4ක් නිවසේ තබා ගන්නා ලෙසත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන් වෙත දැනුම් දීමක් සිදු කර සිටියා. මේ අතර මේ දිනවල දරුවන් අතර මෙනින්ජිටයිටිස් නම් රෝගය පැතිර යාමක්ද වාර්තා වන බවත් මීට හේතුව වෛරසයක බලපෑමක් බවත් පෙන්වා දුන් වෛද්‍යවරයා මෙහි රෝග ලක්ෂණ ලෙස උණ, හිස රදය, වමනය, විදුලි එළියක් හෝ යම් එළියක් දෙස බැලීමේ අපහසුව මෙන්ම ඇතැම් විට ශබ්ද ඇසීමට පවා අකමැති වීම, ඇඟපත රුදාව වැනි රෝග ලක්ෂණද පෙන්눔 කරන බවද මෙහිදී පෙන්වා දී සිටියා. මෙම රෝගය ආහාර මාර්ගය සහ ශ්වසන මාර්ගය මගින් බෝවීම සිදුවන බවත් මෙම රෝගය පැතිරීම අවම කර ගැනීම සඳහා පිරිසිදු ආහාර, උණු කර නිවාගත් ජලය පානය කිරීම, කැස්ස සහ සෙම් ප්‍රතිශ්‍යාව පවතී නම් මුඛාවරණ පැළඳීම සුදුසු බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී සිටියා.